කොන්නිචිවා මම දිව්‍යාංගි සොබාදසිනී මං ආවේ පොළොන්නරුවේ ඉඳලා. ඉතින් අද දවසේ මගේ ජපන් සිහිනය සැබෑ වුණ දවස මට ගොඩක් සතුටුයි. ඔයාලටත් ඔයාලගේ ජපන් සිහිනය සැබෑ කරගන්න ඕන නම් අපේ කඩවත තියෙන JVTC ස්කූල් එකට එන්න කියලා ආරාධනා කරනවා. අරිගතෝ ගොසයිමස්. කොන්නිචිවා මගේ නම ඔෂානි මම කඩුවෙල ඉඳලා ආවේ. අද මගේ අවුරුදු ගානක ජපන් සිහිනය අද සැබෑ වෙලා අද මම ජපානයට යනවා. ඒකට මගේ පවුලයත් ඒ වගේ මගේ කඩවත පාසල JVTC ස්කූල් එක ගොඩක් උදව් කරා. ඇත්තටම විශ්වාසයෙන් රට යන්න පුළුවන් තැනක් තමයි මගේ පාසල. ඉතින් ඔයාලත් අවිත් එක්ක සම්බන්ධ වෙන්න කියලා ඔයාලටත් ආදරෙන් ඉල්ලා සිටිනවා. අරිගතෝ ගොසයිමස්. කොනිචිවා මගේ නම සත්‍යා මම පිරියන්දල ඉඳන් ආවේ. මං අද මගේ ජපන් සිහිනය හැබෑ කරගන්නවා. ඔයාලත් ඔයාලගේ ජපන් සිහිනය හැබෑ කරගන්න අවුරුද්දක් වැනි කෙටි කාලයක් තුලදී අදම JVTC කඩවත අපේ ස්කූල් එකට ජොයින් වෙන්න. අරිගතෝ ගොසයිමස්. කොන්නිචිවා මගේ නම චාමික මම නුවර ඉඳලා ආවේ. මම JVCT ආයතනයට සම්බන්ධ වෙලා ඒ ආයතනයෙන් ජපන් භාෂාව ඉගෙනගෙන අද මේ විදිහට ජපානයට යන සූදානම් වෙලා ඉන්නවා. ඉතින් මම ඔයාලට රෙකමන්ඩ් කරනවා JVCT ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා ඔයාලගේ ජපන් හිණේ හැබෑ කරගන්න අත්වැල් බැඳ ගන්න කියලා. ඉතින් ඔයාලා හැමෝටම මම JVCT ආයතනයත් එක්ක සම්බන්ධ වෙන්න කියලා ආරාධනා කරනවා. අරිගතෝ ගොසයිමස්. කොන්නිචිවා මගේ නම තරුෂ නිම්සර මම ආවේ හලාවත ඉඳන් මගේ වයස අවුරුදු 21යි. අවුරුද්දක් පමණ කෙටි කාලයකින් ජපන් සීනය සබා කරගන්න පුළුවන් වුණා. කඩවත තියෙන JVTC ආයතනයෙන් ලොකු සපෝට් එකක් දෙනවා. ජපන් සෙන්සිලාමගින්ම අපිට ජපන් භාෂාව උගන්වනවා. එතනින් ඉක්මනට ඔයාලගේ ජපන් සීනය සබා කරගන්න පුළුවන්. විශ්වාසයෙන් ජපන් යන්න JVTC එකට එකතු වෙන්න. අරිගතෝ ගොසයිමස්. කොනිචිවා මගේ නම නදිකා සමන්මලි මම ආවේ ගාල්ල ඉඳලා JVCT ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා මම අවුරුදු කාලයක් සෙන්සිලගේ උදව් ඇතුව මෙතනට ආවා. මම අද ජපාන් යනවා. ඔයාලත් ඔයාලගේ ජපන් සිහිනය සැබෑ කරගන්න එන්න ඇවිත් අපේ ආයතනයට සම්බන්ධ වෙන්න. අරිගතෝ ගොසයිමස්. කොන්නිචිවා මගේ නම සංජනා දීපාලි. කඩවත JVTC ආයතනය හරහා අද දින කයිගො රැකියාව සඳහා ජපානයට පිවිසෙනවා. ඔයාලත් ඔයාලගේ ජපාන් සිහිනය හැබෑ කරගන්න කඩවත JVTC ආයතනය හරහා සම්බන්ධ වෙන්න. අරිගතෝ ගොසයිමස්. කොන්නිචිවා මම අප්සරා ශ්‍රීමාලි මම ආවේ ඇඹිලිපිටියේ ඉඳන්. මගේ අද හීනය හැබෑ වෙනවා. මම අද ජපානයට යනවා. ඒකට ගොඩක් උදව් කරේ JVTC ආයතනය. ඔයාලත් විශ්වාසවන්තනීයව මේ ආයතනයට ඇවිල්ලා හොඳට ඉගෙනගෙන ජපාන යන්න කටයුතු කරන්න. අරිගතෝ ගොසයිමස්. කොන්නිචිවා මගේ නම ශාෂී මම නෝරේලි ඉඳලා ආවේ. JVTC ජපන් ආයතනයට සම්බන්ධ වෙලා මම දැන් වසර 1කමාරක් විතර වෙනවා. ඒ ආයතනයට සම්බන්ධ වුණ දා සිට අද දක්වා ජපන් භාෂාව හොඳින් ඉගෙනගෙන සෙන්සලාර්ගේ මට ලොකු උදව්වක් ලැබුණා. ඉතින් අද ජපානය බලා පිටත් වෙන්න මට අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් ඒ හැමෝටම උදව් කරපු විශේෂයෙන් JVTC සෙන්මොන් ගක්කෝ එකේ සෙන්සලාට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. අරිගතෝ ගොසයිමස්. මිනාසම කොන්නිචිවා මම මොන්රාගල ඉඳලා ආවේ. මගේ නම තක්ෂිලා සෙව්වන්දි. මම ජපාන් වොකේෂනල් ට්‍රේනින් සෙන්ටර් එකේ දැනට අවුරුද්දක් ඉගෙන ගන්නවා. ඒ මං වෙනුවෙන් මෙහෙසිලා වැඩ කරපු හැම ගුරුවරයෙකුටම ස්තුතියි. මම අද ජපානයට යනවා. අරිගතෝ ගොසයිමස්. කොන්නිචිවා මම තරුක්ෂි දිනාලි ආවේ කොස්කොඩ ඉඳලා. අවුරුද්දක් ඇතුළත මගේ ජපන් සිහිනය මම සැබෑ කරගත්තා. මම වගේ ජපන් සිහිනය සැබෑ කරගන්න නම් කඩවත JVTC ආයතනයට ඔබත් ඇතුළත් වන්න. අරිගතෝ ගොසයිමස්.
කොන්නිචිවා මම රශ්මිකා ඉගෙන ගත්තේ කඩවත ජපාන් වොකේෂනල් ට්‍රේනින් සෙන්ටර් එකේ හොඳ ගුරුවරු ඉතිපු නිසා හොඳට උගන්වපු නිසා අද මම ජපාන් යනවා මේක බලන හැමෝටම ඉල්ලා සිටිනවා එතෙන්ට ඇවිල්ලා අපේ සෙන්සර්ලාත් එක්ක එකට එකතු වෙලා ජපාන් යන්න පුළුවන් වීමේ හැකියාව ලබා ගන්න කියලා අරිගතෝ ගොස්සයිමස් මිනාසමා කොන්නිචිවා වතශිවා පියුමි දෙස් මම පිළියන්දර ඉඳන් තමයි එන්නේ JVTC ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා අද දවසේ ජපානි වලා පිටත් වෙනවා කයාගිව කෙනෙක් විදිහට තමයි යන්නේ SSW වීසා එක යටතේ මම ඔයගොල්ලන්ටත් ආරාධනා කරනවා JVTC එකත් එක්ක සම්බන්ධ වෙලා ඉක්මනින්ම ඔයගොල්ලන්ගේ ජපාන් සිහිනය සැබෑ කරගන්න එන්න කියලා. අරිගතෝ ගොසයිමස්